ආයිබෝවන් ජ්‍යොතිෂ්‍ය හෝරාව YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 වසරේ මැයි මාස 4 වනදායින් ආරම්භ වන මේ සතිය මේෂ ලග්න හිමියන් වන ඔබට කෙබඳු බලපෑමක් ඇති කරයිද? විශේෂයෙන්ම මේ සතියේ මැදභාගයේදී ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන සුවිශේෂී මූල්‍යමය වාසියක් හෝ හදිසි අවස්ථාවක් උදාවීමට නියමිතයි. ඒ වගේම ඔබේ ලග්නාධිපති අඟහරුගේ ගමන අනුව මේ සතියේ ඔබ අනිවාර්යයෙන්ම මඟහැරිය යුතු එක්තරා දෙයක් තිබෙනවා. ඒ කුමක්ද යන්න දැනගැනීමට වීඩියෝව අවසානය දක්වා නරඹන්න. මේෂ ලග්න හිමියන් වන ඔබට මේ සතිය ඉතාමත් කාර්යබහුල සතියක් බවට පත්වනවා. සතිය ආරම්භයේදීම සඳුග්‍රහයා සහ අඟහරුගේ දෘෂ්ටිමය බලපෑම නිසා ඔබේ උනන්දුව සහ උද්‍යෝගය ඉහළ මට්ටමක පවතිනු ඇති. ඔබ කලක් තිස්සේ සැලසුම් කළ වැඩකටයුතු කිහිපයක් ආරම්භ කිරීමට මේ සතියේ මූල් දින 3 ඉතාමත් යෝග්‍යයි. ඔබ තුල පවතින නායකත්ව ගුණාංග මනාව කැපීපෙනෙන කාලයක් වන අතර සමාජය තුල ඔබේ පිළිගැනීම ඉහළ යනු ඇත. රැකියා ක්ෂේත්‍රයේ දෙස බැලීමේදී රාජකාරී ස්ථානයේ පැවති බාධා ඉවත්වන ලකුණු පිනින්නට තිබෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික අංශී හෝ ඉංජිනේරු ක්ෂේත්‍රයේ නියැලෙන මේෂ ලග්න හිමියන්ට නව අවස්ථා උදාවන සතියකි. ව්‍යාපාරික කටයුතුවල නියැලෙන අයට නව ආයෝජන පිළිබඳව සිතා බැලීමට මිය සුදුසු කාලයකි. සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් පැසසුම් ලැබීමටත් උසස් වීම් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමටත් හැකියාව පවතිනවා. ආර්ථික පැත්තෙන් ගත් කල මේ සතියේ ආදායම් මාර්ග කිහිපයක් විවෘත වනු ඇත. ඔබ අතීතයේ කරන ලද ආයෝජනයකින් ලාභ ලැබීමට හෝ හදිසි ධනයෝගයක් ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් සතියේ අගභාගයේදී අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට වග බලා ගන්න. විශේෂයෙන්ම විනෝදාංශ හෝ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වැඩි මුදලක් වැයවීමට ඉඩ ඇති බැවින් අයවැය කළමනාකරණය කර ගැනීම වැදගත් වේ. අධ්‍යාපන කටයුතුවල නියැලෙන දූදරුවන්ට මේ සතියේ මතක ශක්තිය සහ ඒකාග්‍රතාවය ඉතා යහපත් මට්ටමක පවතී. තරංග විභාග සඳහා සූදානම් වන අයට සුබ ආරංචි ලැබිය හැකියි. විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව සහ තාක්ෂණික විෂයන් හදාරන සිසුන්ට වැඩි දියුණුවක් දැකගත හැකියි. පෞල් ජීවිතය තුළ සානකාමී වටපිටාවක් නිර්මාණය වන අතර සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමිවන සතියකි. අවිවාහක අයට නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ පවතින අතර දැනට පවතින සබඳතාවල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. සතියේ සතියන්තය පවුලේ අය සමග විනෝදයෙන් ගත කිරීමට හැකිවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීමේදී හිස ආශ්‍රිත පීඩා හෝ ලේ ගමනාගමනය සම්බන්ධ සුළු අපහසුතා ඇතිවිය හැකියි. අධික වැඩපීඩනය නිසා මානසික ආතතිය ඇති නොවීමට වග බලා ගන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ විවේකය ලබා ගැනීම මේ සතියේ අත්‍යවශ්‍ය වේ. දැන් අපි බලමු වීඩියෝවේ මුලින්ම කිව්ව සුවිශේෂී කරුණ මොකක්ද කියලා. මේ සතියේ සෙනසුරාදා දින ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම නන්නාඳුනන පුද්ගලයන් සමග මුදල් ගනුදෙනු කිරීමෙන් හෝ අන් අයගේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් මේ සතියේ ඔබ අනිවාර්යයෙන්ම වැළකී සිටිය යුතුයි. එසේ නොවුනහොත් අනවශ්‍ය නීතිමය ගැටලුවකට හෝ සිත්ඇවුලකට පත්වීමට ඉඩ තිබෙනවා. ඔබේ අපල තත්වයන් දුරු කරගෙන සතිය සාර්ථක කර ගැනීමට නම් සතියේ අඟහරුවාදා දින රතු පැහැති මල් පූජා කර ආගමික වතාවත්වල නිරත වන්න. දුප්පත් අයෙකුට ආහාර වේලක් ලබා දීමෙන් ඔබේ ග්‍රහාපල සමනය කරගත හැකියි. ඔබ සැමට ජයග්‍රාහී සතියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මෙවැනි පලාපල විස්තර දිනපතා සහ සතිපතා දැන ගැනීමට අපි ජ්‍යොතිෂ්‍ය හෝරාව YouTube channel එක subscribe කර bell icon එකත් click කරන්න. නැවතත් හමු වෙමු. තෙරුවන් සරණයි.